ආයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසලේ ආචාර්ය මඩුල්ල ඇතුළු ආදරණීය දුවේ පුතේ අද විශේෂ දවසක්. අද ලෝකයටම විශේෂ දවසක්. දරුවෝ දන්නවද අද විශේෂ දවස මොකද්ද කියලා? මොකද්ද? ඈ? ලෝක කාන්තා දිනේ නේද? ඒක ලස්සනට කියන්නේ කොහොමද? ජාත්‍යන්තර කාන්තා දිනය. ජාත්‍යන්තර කාන්තා දිනය කියලා තමයි අද දිනය හඳුන්වන්නේ. ඇයි කාන්තා දිනයක් ලෝකේ හඳුන්වන්නට හේතුව? ඈ? දැන් පුතාලා දුවලා අහලා තියෙනවද ජාත්‍යන්තර පිරිමි දිනේ? එහෙම අහලා තියෙනවද? ඈ? අහලා තියෙනවද? එහෙම තියෙනවද දිනයක්? එහෙම දිනයක් නැහැ. එතකොට කාන්තාවන්ට විතරක් ඇයි දිනයක් දීලා තියෙන්නේ? පිරිමින්ගෙන් අඩත්තේට්ටම් වෙන හින්දාද? ඈ? කොහොමද ලෝකේම පුරුෂාධිපත්‍යයෙන් ගමන් කරන ස්වභාවයක් තිබෙන්නේ නේද? ඒ කියන්නේ පුරුෂයා තමයි මුල් තැන අරගෙන සිටින්නේ. ඒ වුණාට බැලූ බැල්මට බොහෝ තැන්වල අද වර්තමානයේ ගත්තාම කාන්තාව ඉදිරියෙන් ඉන්නවා. ඒක පිළිගන්නේ නැද්ද? පිළිගන්නවා. දුව පිළිගන්නවා. හැබැයි පුරුෂාධිපත්‍යයෙන් තමයි කාන්තාව ආරක්ෂා වෙන්න ඕනේ නේ. කාන්තාවන්ට ආරක්ෂාව ඒ රැකවරණය ලැබෙන්න ඕනේ කාගෙන්ද? පිරිමියන්ගෙන්. ඉතින් ඒ හින්දා කාන්තා දිනයක් ලෝකයේ හඳුන්වලා තිබෙනවා. ඒක තමයි අද දවස. 2026 අද දවස කවදද? මාර්තු 8 වෙනිදා. ඒක මතක තියාගන්න ඕනේ. දැන් බැලුවහම ලෝකයේ ඉහළටම ආපු විද්‍යාඥයෝ ඉන්නවා කාන්තාවෝ. නේද? ඒ වගේම දේශපාලන ව්‍යුහය ගත්තාම දේශපාලන ව්‍යුහයේ කාන්තාවෝ ඉදිරියෙන් ඉන්න කාන්තාවෝ ඉන්නවා. දැන් ලෝකයේ ප්‍රථම අගමැතිනිය වශයෙන් කවුද නම් වුනේ? සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. මට මතක විදිහට අවස්ථා 3කදී අග්‍රාමාත්‍යතුමිය වශයෙන් පත් වුණා. අද වර්තමානයේ කවුද අග්‍රාමාත්‍යතුමිය? ඈ ලංකාවේ මතක නැද්ද නම? ඈ කවුද? හරණි අමරසූරිය මැතිනිය තමයි අද වර්තමානයේ අගමැතිනිය වශයෙන් අපේ රට පාලන කටයුතු සිදු කරන්නේ. අද විශේෂයෙන්ම ලොකු උත්සවයක් සංවිධානය කරලා තිබෙනවා කාන්තාවන් වෙනුවෙන්. ඇය මූලික වෙලා. ඒ වගේම ඉතිහාසයේ දේශ බැලුවාම අපි දන්නවා වලගම්බා රජුරුවන්ගේ බිසෝවරිය කවුද? සෝමාදේවිය නේද? අර ගිරි නිගණ්ඨයා කෑ ගහලා කියනකොට ඒ මහා කවුද? කළු සිංහලයා පලා යනවා කියලා කෑ ගහනකොට මේ ආක්‍රමණයකින් වලගම්බා රජුරුවන්ව අල්ලගන්න පිටුපසින් ගමන් කරනකොට සෝමාදේවිය මොකද කරන්නේ? රජතුමා බේරෙන්න ඕනේ මම මේ ආක්‍රමණිකයින්ට හසු වෙනවයි කියලා කරත්තෙන් බහිනවා. ඉතින් එහෙම වීර කාන්තාවක් වශයෙන් අපිට සෝමාදේවිය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තව කල්පනා කරලා බැලුවාම කැලණියට සම්බන්ධ කවුද? විහාර මහදේවිය නේද? එදා මුහුද ගොඩ ගැලුවාම මොකද කළේ? මුහුදට බිලි වුණයි කියලා කියනවා. බිලි වුණාට ජීවිතය නැති වෙන්නේ නැහැ නේද? ජීවිතය ආරක්ෂා වෙනවා. අතෝ විහාර මහදේවිය කියන්නේ කාගේ අම්මද? තිස්ස කුමාරයාගේ අම්මා. ගැමුණු කුමාරයාගේ තිස්ස කුමාරයාගේ අම්මා. එතකොට ඉහලින් නම් කරලා තිබෙනවා නේද? ඒ නාමය. ඊළඟට බුදුදහමට හැරුණාම අපි දන්නවා භික්ෂුණී ශාසනය පිහිටවන්න
මූලික උනේ කවුද? ඈ කවුද මූලික උනේ? මහා ප්‍රජාපති ගෞතමිය. කාගේ අම්මද? හරි. නන්ද කුමාරයාගේ අම්මයි කියමුකෝ. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ සුළු මව. බුදුහාමුදුරුවන්ව ගිහි කල බලාගත්තේ මහා මායා දේවිය කලුරිය කළාට පස්සේ කවුද? මහා මායා දේවිය. එතුමිය මූලික වෙලා තමයි භික්ෂූනි ශාසනය ආරම්භ කරන්න කටයුතු කළේ. ඊළඟට සිදුවත් කුමාරයාගේ බිරිඳ කවුද? යසෝදරා දේවිය. ඇය රහත් තෙරණියක් බවට පසු කාලීනව පත් වෙනවා නේද? එහෙම තනතුරු ලබාගත්ත අපි දන්නවා කාන්තාවෝ බුද්ධ ශාසනයේ බොහෝ ප්‍රමාණයක් සිටිනවයි කියලා. සුජාතා දේවිය නේද? සුජාතා ඒ වගේම තව මල්ලිකා දේවිය ආදී වශයෙන් ඔබ ඒව මතක තියාගන්න ඕනේ. ඒ ආකාරයෙන් ගත්තාම ඉතිහාසයේ නම් රඳවන්න හැකියාව ලැබිලා තියෙනවා කාන්තාවෝ බොහෝ ප්‍රමාණයකට. එහෙම මතක් කළොත් අපිට ගොඩාක් චරිත මතක් කරගන්න පුළුවන්. නමුත් දැන් ඔබ කාන්තාවන් වශයෙන් අපේ දුවලා මතක තියාගන්න ඕනේ Tamanට ලැබෙන අභියෝග ජය අරගෙන ගමේ රටේ ලෝකේ නම රඳන්න නේ. රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරිත කියලා අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ කියන්නේ අපි කවදා හෝ කෙදිනක මිය පරලෝ යනවා. නමුත් අපි සමාජය වෙනුවෙන් කරපු වැඩ කටයුතු ටික පවතිනවා නේද? ඒ බොහෝ කාලයක් පවතිනවා. ඒක නිසානේ අපි ඉතිහාසයට පොඩ්ඩක් එබිකම් කරලා ඔය නම් කීපයක් මතක් කළේ නේද? ඒ කියන්නේ අති විශාල නම් ප්‍රමාණයකින් අපි පුංචි නම් ප්‍රමාණයක් තමයි මතක් කළේ. ඒ නිසා සිරිනන්ද දහම් පාසලේ ඉගෙන ගන්න දුවලා පුතාලා විශේෂයෙන්ම දැන් අද දවස මූලික වෙන්නේ කාන්තාවටනේ. දුවලා අද අධිෂ්ඨාන කරගන්න ඕනේ Tamanට ලැබෙන අභියෝග. දැන් ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගයේ අභියෝගය දරුවන්ට ලැබෙනවා. ඉතින් ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න නිරන්තරයෙන්ම Tamanගේ సంతානිය Tamanගේ හිතේ තිබෙන්න ඕනේ ලොකු සිහිනයක්. මේ දවස්වල ඒ සිහිනය නිතර මනසෙන් පෙනෙන්න ඕනේ. මම ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වෙලා තිබෙනවා කියලා. එතකොට Tamanට ලැබෙන වරප්‍රසාද, Tamanට ලැබෙන ගෞරවය, ඒ වගේම හොඳ ඉස්කෝලේකට Taman කැමති ඉස්කෝලේකට යන්න පුළුවන්. එන්නේ මේ සංකල්පනා, ඒ සිතුවිලි Tamanගේ සිතෙහි උත්පාදනය කරගන්න ඕනේ. ඒ ඇති කරගන්න සිතුවිලි වලින් චිත්ත රූප මැවිලා ඔබට ඒකාන්තයෙන්ම ජයග්‍රහණය ලැබෙනවා. ඒක තමයි ජයග්‍රහණය ලැබූ කාන්තා දිනයේ හින්දා මම කාන්තාව මූලික කරගන්නවා. කාන්තාව ඒ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච සෑම කාන්තාවක්ම එපරිද්දෙන් තමයි Tamanගේ ඇතුලේ ඉන්න ඒ චරිතය, ඒ කියන්නේ යටිහිත, Tamanගේ ආකල්ප ගොඩනංවාගෙන ලෝකේ විරුදාවලිය ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න කටයුතු කරලා තිබෙනවා. එහෙමනම් අපේ දහම් පාසලේ ඉගෙන ගන්න දියණියන් පිරිසටත් ඒ කාරණාව මතක් කරනවා. ඔබ ජයග්‍රහණ ලබා ගන්න ඕනේ. ඔබගේ මනසට මේ ලංකාදීපේ පහළ වෙච්ච ඒ විහාර මහදේවිය, ඒ වගේම බණ්ඩාරනායක මැතිණිය, ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ආදී කොටගත් ඒ වගේම අනුලා දේවිය නේද? ආදී කොටගත් ඒ චරිත ඔබ මතකයට නංවගෙන ඔබගේ චරිතයත් ඊ타ත්ම හොඳින් පෞරුෂයෙන් යුක්තව සවිශක්තිමත් කරගන්නටයි කියලා මතක් කරමින් අද උදෑසන ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන අදහස් දැක්වීම මෙතනින් સમાપ્ત කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.